යන්නේ සුපිරි දෝසේ පාරක්. සාම්බාරුත් එක්ක. ආයිබෝවන් වණක්කම්. இன்னைக்கு நாங்க என்ன சமைக்க போறோம்னா அதாப்பி ஹதන්නේ යන්නේ ගමේ විදිහට ගමේ රසට සෝස සමග සාම්බාරු ග්‍රීන් කොකනට් චට්නි. එහෙනම් අපි පටන් ගමු. අපි එහෙනම් දෝසේ බැටර් එක හදා ගන්නයි යන්නේ. අපි ඉස්සෙල්ලාම හාල් පිටි දා ගන්නවා. ඊට පස්සේ පාන් පිටි. මේ ටික හොඳට කලවම් කරගන්න ඕනේ. දැන් දා ගන්න උදු ටික. ටික දාන්නද? හා. ඕනි හරි ආසයි තෝසේ කන්න. ඔන්න අපි තෝසේ බැටර් එක අනාගත්තා. හරියට අනාගෙන තියෙන්නේ. දැන් අපි මේක පිපෙන්න විනාඩි 30ක් විතර තියනවා හොදට වහලා. අම්මර පවියා. අපි එනන් සාම්බාරු එක හදාගමු. සාම්බාරුවට අපි අරන් තියනවා මුරුංගා, කැරට් අරන් තියනවා, පොන්චි අරන් තියනවා, දුබායි වට්ටක්කේරියක් හම්බුනා ඒක අරන් තියනවා. තක්කාලි සුදුලුණු ඉගුරු සියබලා ඒ ටික අරගෙන තියෙනවා. අපි එන සාම්බාරු වෙන කපා ගමු. පිරියට දෙනවා. எதை பண்ணாலும் பிளான் பண்ணி பண்ணணும். பண்ணலாட்டி இப்படித்தான். මොනවද බං කියව ඉන්නේ? අපු මෙලොවට ටික හොදගමු. போதும் சரி. கொத்தமல்லி அனிவார்யம். මුරුංගක්කා. මේ ටික ඔක්කොම සාම්බාරුවට නේද? ඔව් මචං. කැරට් નું කලිවි කිටෝ. මේ මොනවද බං? ඕක දුබායි වට්ටක්කා. දුබායි? අපි සාම්බාරුවට ගත්ත එළවලු ටික හොදලා අරන් තියනවා. දැන් ඒකට කපා ගන්න යන්නේ. අපි එන පොල් ගහ ගන්න ගමන් ඉන්නේ. අපි බීන් චට්නි එක ගහ ගන්න යන්නේ දැන්. මම අරන් තිනවා කොත්තමල්ලි අරන් තිනවා, බීරුණු, කරපිංචා, සුදුලුණු, අමු මිරිස්, කොච්චි හම්බුණා, සුදුලුණු ටිකක් හම්බුණා. මේක හොදට අබරගෙන බෙන්ඩරේ ගන්න. අපි ඔක්කොම අතේ අබර ගන්නේ. පොල් ටිකට දාලා කවලම් කරගමු. අම්මා සුදු වලි ගැත්තෝ.
ඕයි කෝවෙයි අපේ මැනිකගේ වෙන්ඩර් පොත් බන්දු කරන්න මෙතෙන්ට. බන්දු කරන්න. ඕයි. අපි දැන් සාම්බාරුව ගහ ගන්නයි යන්නේ. මුලින් මේකට තෙල් ටිකක් දාගමු. අපි දැන් මේකට අබෑට සූදුරු දාගන්නයි යන්නේ. ඊට පස්සේ සුදු ලුණු දාගමු. ලුණු කරපිංච ටුට්ටකුත් දාගමුනේ. මිරිස් කුඩු දාගමු. අපි සාම්බාරුවට අද දාගන්න යන එළවලු ටික කැරට් හොඳට කලවම් කරා. බෝංචි මුරුංගා ඩුබායි වට්ටක්කනේ ඩුබායි වට්ටක්ක. හරි හොඳ කලවම් පාරක් දාමු. අපි මේකට දාගන්නවා මරිච්චු. ලුණු ටිකකුත් දාගමුනේ. සාම්බාරුවේ ඇඹුල් රහ ගන්න අපි දානවා තියඹලා. ඇතිනේ. අපේ තෝසෙ බැටර් එක දැන් හොඳටම ප්‍රූව් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ හොඳට පිපිලා තියෙන්නේ. අපි මේකට දැන් එකතු කරගන්නවා සීනි ලුණුයි. අපි මේකට දැන් බිත්තර දාගන්නවා. වෙජිටේරියන් කට්ටිය හදාගත්තේ මේකට බිත්තර දාන්න ඕනෙම කියලා දෙයක් නැහැ. අපි එහෙනම් දැන් තෝසෙ එක දාගන්නයි යන්නේ. ඔයාලත් ආසද තෝසෙ කන්න? එහෙනම් අදම අපිව ෆලෝ කරන්න. ඇත්තටම තෝසෙ එක මාර ක්වොලිටියට තියෙනවා. දාන එක අපේ කට්ටියම කාලේ ඉවරයි නැත්නම් භාගයක්. ඉක්මනට දා ගන්න ඕන තෝසෙ ටික. අවශ්‍යදී ළමයින්ට ගිහින් තෝසෙ එක මාර ක්වොලිටියටම තියෙනවා.
හොඳට පිපිලා තියෙන දෝසෙක. අපි අපරගත්තු චට්නි එක අපි පොඩි පොඩි ටොපින් වලට දා ගන්නවා මේක පාසල් දෙන හින්දා. චට්නි දැක්කාම ආස හිතෙන අප්පා. මාරු ඈ. ඉතියා. චට්නියක් නම් ඈ. චට්නිය වරුවා. චිකන් කෑල්ලකුත් තිබුණා නම් ආගනේ කරන්න පුළුවන්. චට්නි නෑ. සුපිරි.